කරපිංච තිබ්බොත් කරපිංචක් දාන්න මම දැන් මේ තම්පේ ඊට පස්සේ සුදු ලුණු ඉඟුරු කොටාගෙන එකක් එකතු කරගන්න ඊට පස්සේ පොඩියට චොප් කරලා තියාගත්තු ලුණු ටික එක් කරගන්න එක් කරගෙන පොඩ්ඩක් ලාවට දුඹුරු පාට වෙනකන් බැද ගන්න මේ වගේ පොඩ හැඳි ගා ගන්න ඊට පස්සේ එකතු කරන්න කපාගත්තු අමිරිස් තක්කාලි ඒකත් එකතු කරලා පොඩ්ඩක් මික්ස් කරගන්න දැන් තියෙන්නේ අර හොදලා තියාගත්තු මේ චිකන් පාස්ට් එක එකතු කරලා පොඩ්ඩක් හැඳි ගා ගන්න හැඳි ගාලා වහලා